ජෝකාසෝ ඔය මොනවා කිව්වත් ඩයිකි ඇක්සිස් එක්ක ජෝකාසෝ මතක තියාගන්න. මොකද ලංකාවේ මට ආරංචි තවත් ආයතන කීපයක් තියෙනවා. සමහර අයගේ ක්‍රියාකලාපේ නම් එතරම් සතුටුදායක නැහැ කියලාත් එහෙම මෙන් ආරංචි වුණා. මොකද ඒගොල්ලන්ගේ කෝටේෂන් එකක් කිල්ලවම බොරු කරනවා කියලා ඒගොල්ලෝ. ඒ කියන්නේ ඒගොල්ලෝ ගාන අඩු කරන්න. හරි. පොඩි අන්එතිකල් සිස්ටම් එකක් පාවිච්චි කරනවා. මොකක්ද දන්නවද? හිතන්නකෝ ඔයාගේ ගෙදරට ඕන කියලා කියුබික් මීටරයක විතර එකක්. සාමාන්‍ය කියුබික් මීටරයක විතර එකක් ඕනේ 5 දෙනෙක් ඉන්න ගෙදරකට. නිකන් හිතන්නකෝ කියුබික් මීටරයක් ඕනේ. ඒගොල්ලෝ කියනවා එච්චර ඕනේ. ඔය කියුබික් මීටර භාගයක් තිබ්බත් ඇති. එතකොට ඒ ගාන අඩුයි නේද? ඒ කියන්නේ හරි කැපැසිටි එක නෑ නේද? ඒ කියන්නේ රික්වයර්ඩ් කැපැසිටි එක. රෙකමන්ඩඩ් කැපැසිටි එකට යන්නේ නැහැ. සාමාන්‍ය පුද්ගලයෙක් සඳහා කොච්චර ඉඩක් වෙන් වෙන්න ඕනද ජෝකාසු වල? ඒ ලොකු ටැංකියක්නේ. අප ජලය එකට එකතු වෙනවා. හරි. ඒතකොට කෙනෙක්ගේ භාවිතයෙන් දිනචරියාවෙන් කොච්චර අපජලයේ ප්‍රමාණයක් එකතු වෙනවද කියන එක ගණන් හදුවාම ඒකට ඉලක්කමක් තියෙනවා. ඒක අලුතෙන් හොයාගන්න දෙයක් නෙක. ජප්ප හොයාගෙන ඉවරයි. ඒක දන්නවා. ඉතින් ඔබට කවුරු හරි අඩුවට දුන්නොත් එහෙම කොහෙන් හරි කරගිලා ඔබට ඩයිකි ඇක්සිස් සමතක වෙලා මොකක් හරි ජරමරයක් වෙලා ඔබ ගත්ත කියලා හිතන්නකෝ කාගෙන් හරි ඔන්න ඕක හරි ජෝකාසු සිස්ටම් එකකට ආයෙ ඔන්න දැන් මතක කරන ඩයිකි ඇක්සිස් කියලා ඔන්න එනවා. ඩයිකි ඇක්සිස් එකනොත් ඔබ අනිවාර්යයෙන්ම ජෝකාසු සිස්ටම් එකකට නිකන් කෝටේෂන් එකක් කෝල් කරගන්න මේ මිනිස්සු ඇවිල්ලා කරලා බලලා ඒ ටික ඔක්කොම කරලා කෝටේෂන් එකක් හදලා දෙන සල්ලි ගන්නේ නේ. හරි. එතකොට බලන්න ඉස්සෙල්ලාම බලන්න කැපැසිටි දෙක එකද කියලා බලන්න. හරි. ගොඩක් වෙලාවට ඔබට අහුවෙයි කැපැසිටි එක අඩු කරලත් පෙන්නලා තමයි කැපැසිටි එක අඩුවෙන් යෝජනා කරලා තමයි ගාන අඩුවෙන් දීලා තියෙන්නේ. හරි. ඔය වැඩේ මොකට මොනවා ගැඩක්ද කියලා ඒ වගේ කරනකට මොකද කියන්නේ? ලැජ්ජ නැති. ඔය ලැජ්ජ නැති වැඩේ ඩයිකි ඇක්සස් කරන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා ඔයාගේ රික්වයර්මන්ට් එකට මෙච්චර සයිස් එකක් අනිවාර්යෙන් ඕනේ. මතක තියාගන්න මේගොල්ලෝ කෙලින්ම ඩිරෙක්ට් ජපාන් සමාගම. හරි. ජප්පා 1000ක් අවංකයි වැඩේට 100,000ක් තියාගන්න ඕන. වැඩේට 100,000ක් අවංකයි මෑන්. බය නැතුව ගන්න. ජප්පා කවදාත් ජප්පා කොණ්ඩේ කොටට කපන්නේ නැහැ කාගේ. ඒ කොට වැඩ නැහැ. යාගේ විශ්වාසය වැඩේ විදිහට කරගන්න. හරි. අපිට යුතුයකමක් තියෙනවා. අපි පාවිච්චි කරලා අපවිත්‍ර කරන බොණ්ඩ සුදුසු ජලයනේ අපි නාන්නේ. බොණ්ඩ සුදුසු ජලය තමයි ෆ්ලෂ් කරන්නේ. බොණ්ඩ සුදුසු ජලයෙන්ම තමයි අපි රෙදි හොදන්නේ. ඕද නැද්ද? වාහන හොදන්නේ. යුතුයකමක් නැහැ ටික පිරිසුදු කරලා ආපහු පරිසරයට බාර දෙන්න. පරිසරයේ මාර මෙකනිසම් එකක් තියෙනවා මේව සුද්ධ කරන්න. නමුත් අපි පරිසරයට දෙන ස්ට්‍රෙස් එක අඩු කරන යුතුයකම මිනිස්සු හැටියට තියෙනවා. රටක් හැටියට ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. පොඩි නිකන් මේ අන්‍යෝන්‍ය වශයෙන් පරිසරයට දෙන සහයෝගයවත් දී ගන්න පුළුවන් තරම් මිනිස්සු නම් අපි. අනිත් මිනිහට උදව් කරන්න ඕනේ නැහැ. ජීවත් වෙන අවට පහතට උදව් කරන්න. ඔබට පරිසරය ගැන මම දන්නවා තාම වැටුන්නේ නැහැ හරි තැනක. තාම සෙට් උන්නේ නැහැ හරියට. අනේ මේ පෘථුවියේ තියෙන ප්‍රබල චුම්බක ශක්තිය නිසායි අපි ඉරෙන් එන සූර්ය සුළං වලින් බේරිලා ඉන්නේ කියලා. එහෙම තාම ඔළුවේ නැහැ නේද? මේ පෘථුවියේ චුම්බක ශක්තිය ලස්සන ආවරණයක් කුඩයක් වගේ නිර්මාණය කරලා තියෙනවා පොළොව වටේට. දවසක ඕක නැත්තර නැති වුණොත් ඕකටත් මිනිස් ක්‍රියාකාරකම් බලපානවා අපිට කිසිම චාරය විචාරයක් නැති බඩුනේ. මාර වැඩක්. මතක තියාගන්න. ගෑස් ලෙපට ඇල්ලුවා වගේ තක්කලි ගෙඩියක් සරස් ගාලා යන්නේ මේක ඈ. එතකොට අම්මේ ගාලා වැඩක් නැහැ. ඒ නිසා පොඩ්ඩක් සංවේදී වෙන්න.